හිතලා බලන්න කවදා හරි මහපාරේ කැඩිලා නැවතුණු ලොකු වාහනයක් තල්ලු කරන්න සිද්ධ වෙච්ච අවස්ථාවක් ගැන. කොච්චර දාඩිය පෙරාගෙන මුළු ශරීරේම වෙහෙස දාලා තල්ලු කළත් ඒක අංගලක්වත් ඉස්සරහට යන්නේ නැති වෙලාවක වෙනත් කෙනෙක් ඇවිත් තමන්ගේ අත් දෙක තියෙන තැන වෙනස් කරලා පොඩි කෝණයකින් තල්ලු කරපු ගමන් අද වාහනේ එකපාරටම ඉස්සරහට ඇදෙන්න ගන්නවා. ඔව් ඒක අපිට නිතරම දකින්න ලැබෙන දෙයක්. අන්න ඒක තමයි. එතනදී ඇත්තරම මොකක්ද සිද්ධ වුනේ? ඉතින් අද අපි මේ සවිස්තරාත්මක සාකච්ඡාවෙන් එහිමත් නැත්නම් මේ අපේ ගැඹුරු විමර්ශනයෙන් කතා කරන්න යන්නේ අපේ මුළු භෞතික ලෝකෙම පාලනය කරන අපූර්ව දෙයක් ගැන. නවවනි ශ්‍රේණියේ විද්‍යා විෂය නිර්දේශීය මූලාශ්‍ර මත පදනම් වෙලා තමයි අපි මේක කරන්නේ. හැබැයි මේක කවදාවත් අපිට ඇහැට දකින්න බැරි අදෘශ්‍යමාන අවතාරයක් වගේ තියෙන සංකල්පයක්. ඒ තමයි බලය. හරියටම බලය කියන එක. උදෑසන අවදි වෙලා නිදන කාමරේ දොරක් විවෘත කිරීමේ ඉඳලා පෑනකින් කොළයක් මත අකුරක් ලියන එක දක්වාම අපි මේ කියන භෞතික විද්‍යාත්මක සංකල්පය අඛණ්ඩවම පාවිච්චි කරනවා නේද? ඇත්තම අපි මේ ලෝකියෙත් එක්ක ගනුදෙනු කරන සෑම තත්පරයකදීම සෑම චලනයකදීම මේ සංකල්පය අපිත් එක්කම බැඳිලා තියෙනවා. අපි හිතන්නේ නැති වුණාට ඇවිදින එක, බර උසුලන එක, නැත්තම් හුස්ම ගන්නකොට අපේ පපුව ඉහළ පහළ යන එක පිටුපස පවා තියෙන්නේ මේ අදෘශ්‍යමාන ක්‍රියාවලියක්. ඒ කියන්නේ අපේ මුළු ජීවිතයම එකෙන් පාලනය වෙන වගේ වැඩක්. ඒක තමයි. වැදගත්ම දේ තමයි මේ ක්‍රියාවලී යන්ත්‍රණය. එහෙමත් නැත්නම් මৌলিক න්‍යාය තීරුම් ගැනීම. එතකොට කොහොමද දෛනික ජීවිතයේ අමාරුම කාර්යයන් පවා ඊටමත් පහසු කරගන්න පුළුවන් කියන එක අපිටම පැහැදිලි වෙනවා. හරි. අපි මේක ලියාගමු. එහෙනම් අපි හැමෝම උදේ ඉඳන් රෑ වෙනකන් මේ කියන දේ පාවිච්චි කරනවා නම් ඇත්තටම විද්‍යාත්මකව බලය කියන එක හඳුන්වන්නේ කොහොමද? විද්‍යාත්මකව බැලුවත් දැන් බැලුවම මේක සරලවම යමක් ඇදීමක් එහෙමත් නැත්නම් තල්ලු කිරීමක් කියලා හඳුන්වන්න පුළුවන් නේද? ඒ කියන්නේ අපි මේසයක් උඩ තියෙන පොතක් එහාට කරනවා කියන්නේ පැහැදිලි තල්ලු කිරීමක්. ඔව් අනිවාර්යෙන්ම. අපේ පැත්තට වේගයෙන් පියාසර කරගෙන එන බෝලයක් අපි අත් දෙකෙන් අල්ල ගන්නකොට අපි ඒ බෝලය නවත්තන්න අපේ පැත්තට යම්කිසි ඇදීමක් හෝ ඊට විරුද්ධව තල්ලුවක් ලබා දෙනෝනේ. ඔව් යමක් ඇදීම සහ තල්ලු කිරීම කියන්නේ මේකේ මූලිකම ස්වරූපය තමයි. හැබැයි භෞතික විද්‍යාවට අනුව ඒක ඇතුලේ ලොකු ගැඹුරක් තියෙනවා. ඊට වඩා දෙයක් තියෙනවා. ඔව්. අපි වස්තුවක් මත බලයක් යොදනවා කියන්නේ සරලම කිව්වොත් අපේ ශරීරයේ තියෙන ශක්තිය වෙනත් වස්තුවක් මතට මුදා හැරීමකට. ඒ කියන්නේ පරිසරයත් එක්ක සිද්ධ වෙන ශක්ති හුවමාරුවක් තමයි එතන වෙන්නේ. හැබැයි මෙතන මට ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. අපි බලය යෙදුවා කියලා හැම වෙලාවෙම ඒකෙන් ප්‍රතිඵලයක් විදිහට අනිවාර්යෙන්ම චලනයක් සිද්ධ වෙන්නේ නෑනේ. පැහැදිලි කරන්නකෝ බලන්න. දැන් හිතන්න කාමරයක තියෙන විශාල කොන්ක්‍රීට් බිත්තියක් අපි මුළු වෙර යොදලා කොච්චර තල්ලු කළත් ඒක මිලිමීටරයක්වත් හෙලවෙන්නේ නැහැ. අපි අර කියන ශක්තිය මුදා හැරීමක් එතනත් කරනවා. අපිට දාඩිය දානවා, මාංශ පේශි රිදෙනවා. හැබැයි බිත්තිය එතනමයි. බිත්තියල වෙන්නේ නැහැ. ඒ කියන්නේ බිත්තිය චලනය වුණේ නැත්නම් අපි යොදපු ඒ අදෘශ්‍යමාන බලය නිකල්ම වාෂ්ප වෙලා ගියාද? කොහොමද අපි තහවුරු කරගන්නේ එතන බලයක් ක්‍රියාත්මක වුණා කියලා? ඒක ඊටමත් තීරණාත්මක ප්‍රශ්නයක්. බලය කියන දේ යොදූ පමණින්ම වස්තුවක් අනිවාර්යෙන්ම ගමන් කළ යුතුයි කියලා නියමයක් භෞතික විද්‍යාවේ නැහැ. ඇත්තද? ඒ කියන්නේ චලනය වීම අත්‍යවශ්‍ය නැහැ. නෑ. බිත්තියක් තල්ලු කරනකොට බිත්තිය චලනය නොවුනත් ඔබේ මාංශපේශී ඇතුලේ ශුද්‍ර මට්ටමේ ඉඳන් ලොකු ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. මාංශපේශී තන්තු එකිනෙක ගැටෙමින් ශක්තිය දහනය කරනවා. විද්‍යාත්මකව බැලුවම බලය මගින් චලනය පමණක් නෙවෙයි තවත් අපූර්ව වෙනස්කම් කීපයක්ම කරන්න පුළුවන්. අපේ මූලාශ්‍රවල මේක පැහැදිලිවම දක්වලා තියෙනවා. ඒ කියන්නේ චලනයේට අමතරව තව දේවල් කරන්න පුළුවන්. හරියටම හරි. මේක තේරුම් ගන්න අපි සම්පූර්ණ ක්‍රිකට් තරගයක්ම හිතින් මවාගමු. නියමයි. ක්‍රිකට් මැච් එකක් හරි. පළවෙනියටම පන්දු යවන්නා තමන්ගේ අතේ නිශ්චලව තියෙන පන්දුවට බලයක් යොදලා ඒක පිටිකරු දෙසට යවනවා. ඒ කියන්නේ නිශ්චල වස්තුවක් චලනය කිරීම. පළවෙනි එක. ඔව්. ඊළඟට ඒ පන්දුව අහසේ එනකොට ගුරුත්වාකර්ෂණය වගේ බලයන් නිසා ඒකේ වේගය වෙනස් වෙනවා. වේගය වෙනස් කිරීම දෙවෙනි එක. ඊට පස්සේ පිටිකරුවෝ ඒ පන්දුවට Tamanගේ පිත්තෙන් පහර දුන්නම සිද්ධ වෙන්නේ පන්දුව ආපු පැත්ත නෙවෙයි සම්පූර්ණයෙන්ම වෙනස් දිශාවකට ඒක ගමන් කරන එක. ඒ කියන්නේ බලය යොදලා ගමන් කරන දිශාව වෙනස් කළා. තුන්වෙනි කාරණය. හරියටම. දැන් හතරවෙනි එක මොකක්ද කියලා හිතා ගන්න පුළුවන්ද? එතකොට හතරවෙනි කාරණේ වෙන්නේ අර පන්දුව හතරේ සීමාව ළඟදී පන්දු රකින්නෙක් පැනලා අල්ලගන්න එක නේද? ඒ කියන්නේ චලනය වන වස්තුවක් නැවත්වීම.
අන්න හරි. ඒක තමයි හතරවෙනි එක. හැබැයි මෙතන පස්වෙනි කාරණයක් තියෙනවා ගොඩක් අයට අමතක වෙන. තව එකක් තියනවාද? මොකද්ද? අර වේගෙන් එන පන්දුව පිත්තේ වදින තත්පරයේදී අපි ඒක අධිවේගී කැමරාවකින්, ඒ කියන්නේ ස්ලෝ මෝෂන් කැමරාවකින් බැලුවොත් අපිට පේනවා පන්දුවේ මොහොතේ පොඩියට තැලෙනවා. අහා පන්දුව තැලෙනවා. ඔව් ඒ කියන්නේ පන්දුවේ හැඩය తాවකාලිකව වෙනස් වෙනවා. ඒක තමයි පස්වෙනි කාරණය. වස්තුවක හැඩය වෙනස් කිරීම. ඒක නියම උදාහරණයක්. පන්දුවක් විතරක් නෙවෙයි අපි රබර් බෑන්ඩ් එකක් ඇද්දමත් ඒකේ හැඩය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවනේ. අනිවාර්යෙන්ම. ඒ කියන්නේ අපි දැන් පැහැදිලිවම දන්නවා බලය කියන්නේ චලනයේත විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි කියලා. නිශ්චල දෙයක් චලනය කිරීම, චලනය වන දෙයක් නැවැත්වීම, වේගය වෙනස් කිරීම, ගමන් කරන දිශාව වෙනස් කිරීම සහ වස්තුවක හැඩය වෙනස් කිරීම කියන මේ සියල්ලම බලයකින් කරන්න පුරුවන්. පැහැදිලිවම පුළුවන්. අර අපි මුලින් කිව්ව බිත්තියක් තල්ලු කරනකොට චලනයක් නොවුනට ඒ බිත්තිය ඇතුලේ තියෙන පරමාණුක ව්‍යුහය පවා සුළුවෙන් හෝ තෙරපීමකට ලක් වෙනවා. ඒ කියන්නේ හැඩයේ ඊටමත් ක්ෂුද්‍ර වෙනසකට ලක් වෙනවා. ඒ කියන්නේ බිත්තිය ඇතුලේ පොඩි තැලීමක් වෙනවා. ඔව්. අපි ඒක පියවියසින් දකින්නේ නැති වුණාට බලය එතන ක්‍රියාත්මකයි. ඒක නම් අමතක කරන්න බැරි කරුණක්. හැබැයි මේකෙන් මොටි ඊළඟ ප්‍රශ්නිය මතුවෙනවා. මොකද? දැන් අපි බිත්තිය තල්ලු කරනකොට ඒක හෙලවෙන්නේ නැත්තම් අපි කොහොමද දැනගන්නේ අපි කොච්චර උත්සාහයක් ඒ වෙනුවෙන් දැම්මද කියලා? ඒ කියන්නේ ඇහැට පේන්නේ නැති මේ ඇදීම හෝ තල්ලු කිරීම අපි කොහොමද හරියටම මනින්නේ? මැනීම කියන එක විද්‍යාවේදී ගොඩක් වැදගත් නේ. ඕනේ. දැන් සුළඟ වේගය මනින්න පුළුවන්, උෂ්ණත්වය මනින්න උෂ්ණත්ව මානයක් තියෙනවා. මේ අදෘශ්‍යමාන බලය මනින්න භෞතික විද්‍යාවේ පාවිච්චි කරනවා නේද විශේෂ උපකරණයක්. මට මතකයි මේකට කියන්නේ නිව්ටන් දුනු තරාදිය. නැත්නම් නිව්ටන් ස්ප්‍රින්ග් බැලන්ස් කියලා. ඔව් හරියටම. නිව්ටන් දුනු තරාදිය තමයි. ඒ වගේම මේක මනින ඒකකය තමයි නිව්ටන්. ඉංග්‍රීසි කැපිටල් එන් අකුරෙන් තමයි සංකේතවත් කරන්නේ නේද? ඔව් එන් අකුරෙන් තමයි දක්වන්නේ. මෙතනදී තමයි භෞතික විද්‍යාව අපේ එදිනදා අත්දැකීම් එක්ක එකට බැඳෙන්නේ. නිව්ටන් දුනු තරාදිය කියන්නේ හරිම සරල, ඒ වගේම හරිම බුද්ධිමත් උපකරණයක්. ඒක ඇතුලේ තියෙන්නේ නම්‍යශීලී ඇදෙන සුළු දුන්නක් විතරයි. නිකම්ම දුන්නක් විතරද? ඔව් දුන්නක් සහ පරිමාණයක් මේක කොහොමද වැඩ කරන්නේ කියලා තේරුම් ගන්න අපි සරල පරීක්ෂණයක් හිතින් අවාගමුකෝ. හරි කියන්න බලන්න. අපි සාමාන්‍ය ගලක් නූලකින් ගැට ගහලා මේ දුනු තරාදියේ යට තියෙන කොක්කේ එල්ලලා තියෙනවා කියලා හිතන්න. ගල අතහැරපු ගමන් දුනු පහලට ඇදෙනවා. ඔව් බාරට ඇදෙනවනේ. එතනදී අපිට දුනු තරාදියේ පිටත තියෙන පරිමාණයෙන් ඉලක්කමක්, ඒ කියන්නේ පාඨාංකයක් බලා ගන්න පුළුවන්. එතකොට ඒ කියවෙන ඉලක්කමෙන් අදහස් වෙන්නේ මොකද්ද? ඒකින් කියන්නේ අර ගලේ බරද නැත්නම් වෙන මොකක් හරි බලයක්ද? අන්න ඒක තමයි මෙතන තියෙන වැදගත්ම තැන. ඒ පාඨාංකයෙන් කියවෙන්නේ පෘථුවිය විසින් අර කියන ගල මත පෘථුවියේ කේන්ද්‍රයේ දෙසට යොදන ගුරුත්වාකර්ෂණ බලය ප්‍රමාණයයි. ගුරුත්වාකර්ෂණ බලය. ඔව්. ඒ පහළට අදින බලයට තමයි අපි එදිනෙදා විවහාරයේදී බර. එහෙමත් නැත්නම් weight කියලා කියන්නේ. බර කියන්නේ අර වස්තුව ඇතුලේ තියෙන පදාර්ථ ප්‍රමාණය. එහෙමත් නැත්නම් ස්කන්ධය නෙවෙයි. බර කියන්නේ පෘථුවිය යොදන ගුරුත්වාකර්ෂණ බලයේ විශාලත්වය විතරයි. පොඩ්ඩක් ඉන්න. එතකොට ඔය කියන විදිහට අපි කඩේට ගිහින් සීනි කිලෝ එකක් කිරට ඉල්ලනකොටත් අපි ඇත්තටම කරන්නේ පෘථුවියේ ඒ සීනි ටික කොච්චර බලයකින් පහළට අදිනවද කියලා මනින එක විතරයි නේද? හරියටම අපි මනින්නේ පෘථුවියේ ඇදීම. එහෙමනම් මට තව ප්‍රශ්නයක් එනවා. ලෝකයේ විවිධ තැන්වලට ගුරුත්වාකර්ෂණය සුළු වශයෙන් වෙනස් වෙනවනේ. සමකයේදී පෘථුවි කේන්ද්‍රයේ ඉඳන් තියෙන දුර වැඩි. ඒ නිසා ගුරුත්වාකර්ෂණය ටිකක් අඩුයි. ද්‍රව ප්‍රදේශවලදී ගුරුත්වාකර්ෂණය වැඩි. ඔව් භෞතික විද්‍යාත්මකව ඒක නිවැරදි. ඒ කියන්නේ මම සමකයේ තියෙන කඩේකින් සීනි ගත්තොත් මට ලැබෙන සීනි ප්‍රමාණයයි උත්තර ධ්‍රුවයේ කඩේකින් සීනි ගත්තොත් ලැබෙන ප්‍රමාණය අතර වෙනසක් තියෙනවද? මම සමකයේදී ලාභයක් ලබනවද? හරියටම හරි ඒක ඊ타ත්ම තියුණු නිරීක්ෂණයක්. ඔබ සමකයේදී තරාදියකින් බර කිරලා යමක් ගන්නවා නම් එතන පෘථුවියේ ඇදීම අඩු නිසා ඔබ බලාපොරොත්තු වෙන බර පෙන්눔 කරන්න තරාදිය උඩට තවත් වැඩිපුර සීනි ටිකක් දාන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ මට සීනි ටිකක් වැඩිපුර හම්බෙනවද? ඕ ස්කන්ධයේ විදිහට බැලුවොත් ඔබට සමකයේදී වැඩි සීනි ප්‍රමාණයක් ලැබෙනවා. මේකෙන් පැහැදිලි වෙනවා බර කියන්නේ නියත දෙයක් නෙවෙයි. ඒක ගුරුත්වාකර්ෂණය කියන බලය මත පමණක් රඳා පවතින දෙයක් කියලා. වව් ඒක නයි ඇත්තටම පුදුම හිතන කාරණයක්. එතකොට දුනුතරාදියට පුළුවන් පෘථුවියේ මේ ඇදීම විතරක් නෙවෙයි අපේ අතේ තියෙන මාංශ පේශී වලින් යොදන බලයත් මනින්න නේද? ඔව් ඒකත් මනින්න පුළුවන්. අපි හිතමු ලී කුට්ටියක් මේසයක් කොට තියලා අර කියපු නිව්ටන් දුනුතරාදිය ලී කුට්ටියට සම්බන්ධ කරලා තිරස් අතට අදිනවා කියලා.
ලී කුට්ටිය ඉස්සරහට ඇදෙන්න පටන් ගන්නා මොහොතේ දුනුතරාදිය සටහන් වෙන අගය කියන්නේ මගේ අතින් ඒ ලී කුට්ටිය මත යොදූ බලයේ ප්‍රමාණය නේද? ඔව් ඒක සම්පූර්ණයෙන්ම නිවැරදි. එතනදී මනින්නේ ඔබේ මාංශ පේශී වලින් යොදන බලය. ඊ කියන්නේ දුනුතරාදිය කරන්නේ හරි අපූර්දියක්. අපේ මාංශ පේශී වලින් යොදන අපිට අල්ලන්න පේන්නේ නැති අර අදෘශ්‍යමාන බලය අපිට ඇහැට පේන ඉලක්කමක් බවට පරිවර්තනය කරන එක. අන්න හරි. මේක හරියට භාෂා දෙකක් අතර ඉන්න පරිවර්තකයෙක් වගේ වැඩක්. අදෘශ්‍යමාන භෞතික විද්‍යාව දෘශ්‍යමාන ගණිතයක් බවට පත් කරනවා. ඒක බොහොම ලස්සන උපමාවක්. අපි අදෘශ්‍යමාන දෙයක් ඉලක්කම් වලින් මනින්න ඉගෙන ගත්තම අපිට ඒ දේ පාලනය කරන්න විශ්ලේෂණය කරන්න ගොඩක් ලේසි. ඒත් බලයේ ප්‍රමාණය නිව්ටන් වලින් මැනීම පමණක් කිසිසේත්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඇයි ඒ? තව මොනවද ඕනේ? බලය ගැන කතා කරනකොට ඊළඟට තියෙන ඊටාමර් තීරණාත්මක සාධකය තමයි ඒ බලය යොදන්නේ කොයි පැත්තටද කියන එක. මෙතනදී තමයි මේක ඇත්තටම සිත් ගන්නාසුළු වෙන්නේ නේද? අර ලී කුට්ටියක් අරගෙන කරපු තවක් පරීක්ෂණයක් ගැන මට මතක් වෙනවා අපේ මූලාශ්‍රවල තිබුණු. ඔව් කියන්න බලන්න එක. ලී කුට්ටියක එක පැත්තක මැදට වෙන්න ඇණයක් ගහලා ඒකට නූලක් ගැට ගහලා මේසයක් මත තියලා අපි විවිධ දිශාවලට අදිනවා. මුලින්ම කෙලින් අදිනවා. ඊට පස්සේ නූල ටිකක් පැත්තකට කරලා ඒ කියන්නේ කෝණයක් හැදෙන විදිහට අදලා බලනවා. ඔව්. එතකොට ඊටා පැහැදිලිවම පේනවා අපි නූල අදින දිශාවටම තමයි ලී කුට්ටියත් ගමන් කරන්නේ කියලා. නූල වමට ඇද්දොත් ලී කුට්ටිය වමට යනවා, දකුණට ඇද්දොත් දකුණට යනවා. ඒ කියන්නේ අර ඉලක්කම් වගේම දිශාවත් අත්‍යවශ්‍යයි. අනිවාර්යයෙන්ම. ඒකෙන් උප්පු වෙනවා බලයට නිශ්චිත දිශාවක් තියෙනවා කියලා. මේ දිශාව සහ බලයේ ප්‍රමාණය අපි විද්‍යාත්මකව කඩදාසියක් මත සටහන් කරන්නේ කොහොමද කියන එක ඉංජිනේරුවන්ට වගේම ගෘහ නිර්මාණ ශිල්පීන්ට ඉතාම වැදගත්. අපි බලය නිරූපණය කරන්නේ ඊතලයක් සහිත සරල රේඛාවකින්. භෞතික විද්‍යාවේ මේකට දෛශිකයක් කියලා කියනවා. ඒ කියන්නේ අපි නිකම්ම ඉලක්කමක් ලියලා තියන්නේ නැතුව ඒක ජ්‍යාමිතික රූපයක් නැත්නම් චිත්‍රයක් විදිහට අඳිනවා. ඔව්. ඒ අඳින සරල රේඛාවේ දිගින් නිරූපණය කරන්නේ බලයේ ප්‍රමාණය. එමත් නැත්නම් විශාලත්වය. උදාහරණයක් විදිහට කිව්වොත් අපි හිතමු නිව්ටන් 10ක බලයක් යොදනවා කියලා. අපි ඒක සෙන්ටිමීටර් 10ක රේඛාවකින් අදිනවා නම් නිව්ටන් 5ක බලයක් යොදනකොට අදින රේඛාව සෙන්ටිමීටර් 5යි වෙන්න ඕනේ. හරියටම අඩක් දිගින් යුක්ත වෙන්න ඕනේ. පැහැදිලි රේඛාවේ දිගින් බලයේ ප්‍රමාණය පෙන්නනවා. ඔව්. ඊළඟට රේඛාවේ අග තියෙන ඊතලයේ හිසෙන් පෙන්වන්නේ අපි බලයේ යොදන දිශාවයි. ඒ වගේම මේ රේඛාව පටන් ගන්නා ලක්ෂයෙන් පෙන්වන්නේ අපි වස්තුව මත හරියටම බලය යොදන ස්ථානයයි. මේකට කියන්නේ point of application එමත් නැත්නම් බලය යෙදෙන ලක්ෂය කියලා. ඒ කියන්නේ බලය යොදන ස්ථානයත් වැදගත්. ඒක මාර සරලයි වගේ පෙනුනට හරිම ප්‍රබල සංකල්පයක්. බලයේ ප්‍රමාණය, දිශාව සහ යොදන ස්ථානය කියන මේ තුනම එකම සරල රේඛාවකින් කඩදාසියක සටහන් කරන්න පුළුවන්. ඒත් අයිය අපි එහෙම කරන්නේ? හිතන්න ලොකු පාලමක් හදනවා කියලා. ඒ පාලම උඩින් යන වාහනවල බර, හමන සුළඟේ බලය, පාලමේ කොන්ක්‍රීට් වල බර මේ හැම දෙයක්ම එකිනෙකට වෙනස් දිශාවලින් ක්‍රියාත්මක වෙන බලයන්නේ. ඔව්. එක පැත්තෙන් පාලමට බලපෑම් වෙනවා. ඉතින් ඉංජිනේරුරු මේ හැම බලයක්ම අර වගේ ඊතල වලින් කොලයක ඇඳලා බැලුවම ඒ ඔක්කොම බලයන් එකතු වුණාම අවසානයේට පාලම කොයි පැත්තටද කඩාගෙන වැටෙන්න බලන්නේ කියලා ගණනය කරන්න පුළුවන්. ඊට පස්සේ ඒකට විරුද්ධව හරියට මේ ප්‍රමාණයම බලයක් යෙදෙන්න පාලමේ කණු නිර්මාණය කරනවා. ඒ කියන්නේ අපි මේ කතා කරන න්‍යායාත්මක දේවල් නිකම්ම පොත්වලට සීමා වෙච්ච දේවල් නෙවෙයි. මේ දිශාව සහ බලය යොදන ස්ථානය ගැන දන්න දේ අපි විද්‍යාගාරයෙන් එළියට බැස්සොත් අපේ එදිනෙදා වැඩ ලේසි කරගන්න පාවිච්චි කරන්නේ කොහොමද? ඒක හොඳ ප්‍රශ්නයක්. මහපාරේ දහඩිය පෙරාගෙන බර අදින මිනිස්සුන්ට මේක කොහොමද ප්‍රායෝගිකව උදව් වෙන්නේ? අපි මේක වඩාත් පුළුල් චිත්‍රයකට සම්බන්ධ කළොත් අපි එදිනදා දකින්නේ බඩු පටවන ලද කරත්ත ගැන හිතන්නකෝ. පළවෙනි උදාහරණය විදිහට මිනිස්සෙක් බර බඩු පටවපු කරත්තයක් අත් දෙකෙන් අල්ලලා තිර සතට, ඒ කියන්නේ බිමට සමාන්තරව අදින්න උත්සාහ කරනවා. කරත්තේ යන්න ඕනේ ඉස්සරහට නිසා එයා හිතනවා බලය යොදන්න ඕනෙත් බිමට සමාන්තරව කියලා. ඔව්. හැබැයි එහෙම අදින්න නම් එයාට ගොඩක් පහත් වෙලා කොන්ද නවාගෙන හරිම අමාරු ඉරියව්වකින් තමයි අදින්න වෙන්නේ. මේක ශාරීරිකව ගොඩක් වේස කරයි, කොන්දටත් හොඳ නැහැ. ඔව් ඒක මනසෙන් දැක්කත් පේනවා කොච්චර අමාරු ලඩක්ද කියලා. හැබැයි අපි දැකලා දෙනව සමහර පළපුරුදු කරත්තකරුවන් ඊට වඩා වෙනස් බොහොම ස්මාර්ට් ක්‍රමයක් පාවිච්චි කරනවා. ආන්න හරි. එයාලා මොකද්ද කරන්නේ? එයාලා කරත්තේ ඉස්සරහට පටියක් හරි දිග කඹයක් හරි දාලා ඒක තමන්ගේ උරහිසට දාගෙන කෙලින් හිටගෙන අදිනවා. දැන් එයා බලය යොදන්නේ හරියටම තිරස්ව නෙවෙයි
කඹේ තියෙන්නේ යම්කිසි කෝණයකින්. ඔව් ඉහළට ලෙන කෝණයකින්. ඒ කියන්නේ කරත්තේ ඉඳන් උරිහිස දක්වා ඉහළට වෙන්නයි අදින්නේ. හැබැයි කරත්තේ තාමත් යන්නේ ඉස්සරහටමයි. මේක කොහොමද වෙන්නේ? ඒක තමයි භෞතික විද්‍යාවෙන් මැජික් එක. එතනදී යා කරන්නේ අර අපි කණින් කතා කරපු ඊතලයේ දිශාව වෙනස් කරන එකයි. එයා කඹය යොදාගෙන ඉහළට වන්නට කෝණයකින් අදිනකොට ඒ යොදන මුළු බලය කොටස් දෙකකට බෙදෙනවා. කොටස් දෙකකට. ඒ කොහොමද? එක කොටසක් කරත්තේ ඉදිරියට ඇදගෙන යන්න ක්‍රියා කරනවා. අනිත් කොටසක් කරත්තේ සුළු වශයෙන් ඉහළට ඔසවන්න උත්සාහ කරනවා. මෙන්න මේ ඉහළට ඔසවන බලය නිසා කරත්තේ රෝද සහ පොළොව අතර තියෙන ඝර්ෂණය එළමත් නැත්තන් ඇතිල්ලීම සැලකිය යුතු ලෙස අඩු වෙනවා. ඒ කියන්නේ එයාගේ ඉරියව්ව පහසු වෙනව විතරක් නෙවෙයි. කරත්තේ රෝදවලට පොළොවෙන් තියෙන බාධාවත් අඩු වෙනවා. ඒක ඇත්තටම නියම ඉංජිනේරුමය විසඳුමක්. අපි නොදැනුවත්වම භෞතික විද්‍යාව පාවිච්චි කරලා මහන්සි අඩු කරගන්නව නේද? අනිවාර්යයෙන්ම. තව උදාහරණයක් තියෙනවා කරත්තයක් පිටුපසින් තල්ලු කරන එක ගැන අපේ මූලාක්ෂරවල. ඒකෙදි මොකද වෙන්නේ? ඒකෙදිත් මුලින්ම මිනිස්සෙක් කරත්තේ පිටිපස්සේ ලෑල්ලෙන් අල්ලගෙන නැවිගෙන හරිම අමාරුවෙන් තල්ලු කරනවා. ඒකෙදි එයා බලය යොදන්නේ කරත්තේ පහළ තැනකට. ඔව්. හැන්ඩල් එකක් සවි කිරීමෙන් බලය යොදන ස්ථානය පොළව මට්ටමේ ඉඳන් අපේ අත්වලට පහසු උසකට ගෙනෙල්ලා තියෙනවා. බලයේ ප්‍රමාණය එකම වුණත් බලය යොදන ස්ථානය වෙනස් කරපු ගමන් මුළු ක්‍රියාවලියම ලේසි වෙනවා. මේක තවත් තීරුම් ගන්න පුළුවන් හොඳම උදාහරණයක් තමයි අපි දොරක් අරින හැටි. ඔව් මම අහලා තියෙනවා දොරක හැන්ඩල් එක එහෙමත් නැත්නම් අගුල තියෙන්නේ සරණේරුවලෙන් දැන් උපරිම දුරකින් කියලා. හරියටම. ඇයි දොරේ හැන්ඩල් එක දොරේ මැදින් හයි කරන්නේ නැත්තේ? නැත්නම් සරණේරුව කිට්ටුවෙන් හයි කරන්නේ නැත්තේ? ඔබ කවදා හරි දොරක් සරණේරුව ළඟින් තල්ලු කරලා අරින්න උත්සාහ කරලා තියෙනවද? අපෝ එහෙම අරින්න ගියාම හරිම අමාරුයි. ඒකට විශාල බලයක් යොදන්න වෙනවා. හැබැයි අපි point of application එක ඒ කියන්නේ බලය යොදන තැන සරණේරුවෙන් ඈතට ගෙනියනකොට ඊටමත් සුළු බලයකින් ලොකු දොරක් වුණත් ලේසියෙන්ම අරින්න පුළුවන්. ඒක නම් නියමයි. මෙන් පෙනෙන්නේ අපි හුදෙක් ශාරීරික වෙහෙස යොදලා බරපතල ලෙස වැඩ කරනවට වඩා මේ බලයේ ප්‍රමාණය, දිශාව සහ යොදන ස්ථානය කියන සංකල්ප පාවිච්චි කරලා ස්මාර්ට් ලෙස වැඩ කරගත හැකි කියන එක නේද? අනිවාර්යෙන්ම ඒක තමයි භෞතික විද්‍යාවේ ප්‍රායෝගික ප්‍රයෝජනය. ක්‍රිකට් කැසීමේදී පිත්ත හසුරුවන ආකාරයත් මේ වගේම බලය මනවෙන් කළමනාකරණය කිරීමක් කියලා මට හිතෙනවා. ක්‍රීඩකෙක් පිත්ත අල්ලන තැන, ඒ කියන්නේ අර point of application එක ටිකක් පහලින් ඇල්ලුවොත් එක විදිහක පහරක්, ඉහලින් ඇල්ලුවොත් තව විදිහක පහරක්. ඒක හරිම නිබැරදි නිරීක්ෂණයක්. ඒ වගේම පහර දෙන දිශාව වෙනස් කිරීමෙන් මුළු තරංගයක්ම කන පිට පෙරලන්න පුළුවන්. ඇත්තටම අපේ එදිනදා ජීවිතේදී අපි අත්දැකීමෙන් මේ දේවල් ඉබේටම කරනවා. හැබැයි මේකේ පිටුපස්ස තියෙන විද්‍යාත්මක පසුබිම මේ යාන්ත්‍රණය හරියටම දැනගත්තම අපිට අලුත් ගැටලු වලට මුහුණ දෙනකොටත් මේ න්‍යායන් පාවිච්චි කරලා ගොඩක් ලේසි විසඳුම් හොයාගන්න පුළුවන් වෙනවා. අදෘශ්‍යමාන දේ දෘශ්‍යමාන කර ගැනීම තමයි විද්‍යාවේ තියෙන ලස්සනම දේ. ඉතින් අද මේ අපේ ගැඹුරු විමර්ශනය අපි සාරාංශගත කළොත් බලය කියන්නේ හුදෙක් තල්ලු කිරීමක් හෝ ඇදීමක් වගේ සරල දෙයක් විදියට පෙනුනත් ඒක ඊට වඩා ගොඩක් සංකීර්ණයි. ඒක ගොඩක් ගැඹුරු සංකල්පයක්. ඒ වගේම ඒකේ ප්‍රමාණීය දිශාව සහ බලය යොදන ස්ථානය නිවැරදිව තේරුම් ගැනීමෙන් අපේ ඉදිනදා ජීවිතේ කොතරම් විශාල බරක් පහසු කරගත හැකිද යන්න අද අපි දැක්කා නේද? අනිවාර්යෙන්ම. අදෘශ්‍යමාන බලය දුනුතරාදී නිලක්කම් බවටත් කඩදාසියක ඊතල බවටත් පත් වෙලා අවසානයේදී කරත්තයක හැන්ඩල් එකක් බවට පත් වෙලා අපේ මහන්සිය අඩු කරන විදිහ ඇත්තටම පුදුම සහගතයි. ඔව් භෞතික විද්‍යාව කියන්නේ පොත්වල තියෙන සමීකරණ ගොඩක් නෙමෙයි. ඒක තමයි අපි ජීවත් වෙන ලෝකයේ මෙහෙයුම් අත්පොත. මේක සරල විද්‍යාත්මක සිද්ධාන්තයක් කොහොමද මිනිසාගේ දියුණුවට සහ කායික පහසුවට හේතු වෙන්නේ කියන එකට කදිම නිදසුනක්. සාකච්ඡාව අවසන් කරන්න කලින් මට හිතුණා මේ කරුණු මත පදනම් වෙමින් හැබැයි ඊට වඩා ටිකක් ඔබට ගිය ගැඹුරු සිතුවිල්ලක් ඉතුරු කරලා යන්න. මොකද්ද? මිනිසුන් වන අපි බර කරත්තවලට මිටවල් සවි කරමින් බලය යොදන ස්ථානය සහ දිශාව වෙනස් කරලා අපේ භෞතික බර අඩු කරගන්නට සියවස් ගණනාවක් තිස්සේ පුරුදු වෙලා ඉන්නා. ඔව් ඒක අපේ පරිණාමයේ කොටසක්. එසේනම් අපේ ජීවිතයේ ඇතිවන මානසික හෝ බුද්ධිමය බාධාවන්ගේදීත් වෘත්තීය ජීවිතයේ යන ප්‍රශ්නවලදීත් ඒ ප්‍රශ්නයේ බරම එකම තැනකින් උසුලලා මානසිකව වැටෙනම වෙනුවට අපි අපේ අවධානය යොමු කරන දිශාව සහ අපේ උත්සාහය යොදන ස්ථානය වෙනස් කළොත් කොහොම වෙයිද?
ඒක බොහොම අපූර්ව සිතුවිල්ලක්. සමහර විට වෙනත් කෝණයකින් මේ ප්‍රශ්නේ දිහා බලලා වෙනත් තැනකින් අපේ ශක්තිය යෙදුවොත් අර බරකරත්තේ වගේම අපේ ජීවිතේ ඊළඟ අධ්‍යයනත් ඉතා පහසුවෙන් ඉස්සරහට තල්ලු කරගෙන යන්න අපිට හැකි වෙයි. මේක භෞතික විද්‍යාවට වගේම අපේ ජීවිතේටත් පොදු න්‍යායක් කියලා මට හිතෙනවා. ඒ සිතුවිල්ලත් එක්කම අදට අපි මේ විමර්ශනය මෙතනින් නිමා කරනවා. යලි දවසක මේ වගේම අපූර්ව සොයා බැලීමකින් හමු වෙමු.